සමහරවිට ඔයාලා බොහෝ වෙලාවට දකින්න ඇති මීට අවුරුදු ගානකට කලින් වේයන්ගොඩ බස් ස්ටේෂන් මේ කෝච්චි ස්ටේෂන් එකේ එක තරුණේ එයාගේ ගම වේයන්ගොඩමයි කෝච්චිය නවත්තන්න ඔන්න මෙන්න තියෙද්දි ආ ස්ටේෂන් එකේ පඩි පෙළට යනවා මේ කෝච්චි පඩි පෙළට යනවා ස්ටේෂන් එකෙන් බහින්න ඒ කෝච්චියේ ඒ පඩි පෙළම දිරලා තිබ්බා ඒ තරුණයා බර වෙනකොට පඩි පෙළ ඇතුළට නැමිලා මේ තරුණයා කෝච්චිය ඇතුළට වැටුණා මෙයාගේ පෙකණිය ගාවින් ශරීරය සම්පූර්ණයෙන් දෙකට වෙන් වුණා පෙකණිය හරියෙන් ශරීරයක් වෙන් වුණා කියලා කියන්නේ ආයේ ප්‍රകൃතිමත් කරන්න බෑ ලංකාව වගේ රටක අපිට ඒකට තාක්ෂණයක් වෛද්‍ය තාක්ෂණයේ දියුණුවක් ලංකාව වගේ රටක කොහොමත් නැහැ ඒ තරුණයාගේ අර උඩු කෑල්ල එළියට ගත්තට පස්සේ එයාත් එක්ක ගොඩාක් කට්ටිය කතා කර ඉන්න වීඩියෝවල් ඒ කාලේ හරියට ගියා. ඒ තරුණයා ජීවත් වෙලා තියෙනවා විනාඩි 30කට වඩා. ඒ කෝච්චියට කැපිච්ච නිසා ලේ ගියේ නෑ හා වුණා. එයාගේ අර උඩුකය කෑල්ල මං මැරෙනවා කියලා දැනත් එයාට කෑල්ල තියාගෙන මිනිත්තු 30ක් විතර ජීවත් වෙන්න උනා. මම ওই වීඩියෝ පටේ දැක්ක මුල් කාලෙම හිතපු එක මට මෙහෙම වුණොත් මොකක් හරි ලොකු අනතුරකින් මගේ ඇඟ දෙකට කැඩිලා මගේ ශරීරයේ උඩු කෑල්ල මට ඉතුරු වුණොත් විනාඩි 20කට විතර මට ඒ අසරණකම කොහොමද දැනෙයිද? මං එහෙම මොහොතක මම කාගෙන්ද ආයුෂ ඉල්ලගන්නේ? මට බෑ විනාඩි 20කින් විතර මට මැරෙන්න බෑ. මට තව ආයුෂ ටිකක් දෙන්න. මං කාගෙන්ද ආයුෂ ඉල්ලගන්නේ? අසරණයි. මං ගාව මෙච්චර සල්ලි තියෙනවා. මම මෙච්චරක් වියදම් කරන්න. මගේ ආයුෂ දික් කරලා දෙන්න. මං කීයක්ද දෙන්නේ? මං කියන ඕන පූජාවක් කරන්න ඕන යදිල්ලක් යඳින්න මගේ ආයුෂ දික් කරලා දෙන්න මම මොන දේවාලයටද යන්නේ? අසරණයි. එහෙම අසරණකමක් ඇයි දරුවනේ අපිට තියෙන්නේ? මරණය අපිට වඩා ගොඩාක් උඩින් තියෙන්නේ. අපි මරණයට යට ඉන්න මිනිස්සු. අපි මරණය ඉක්මවලා නැහැ.